ඔබ අසන්නේ චින්තන මණ්ඩපය, සිතන මිනිසා වෙනස් කරන සංවාද. මෙහිදී අපි පොත්, ඉතිහාසය සහ සමාජය ගැඹුරු නමුත් සංසුන් විදියට විමර්ශනය කරනවා. අපි සාමාන්‍යයෙන් හිතන දෙයක් තමයි මේ අධිකාරීත්වය, ඒකාධිපතිත්වය, එහෙමත් නැත්නම් ටිරනි වගේ වචන අපිට ගොඩාක් ඈත දේවල් කියලා. ඔව්, ඉතිහාස පොත්වල තියෙන කතා වගේ. හරියටම වෙන රටවල වෙන කාලවල වෙච්ච දේවල්. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. නිදහස කියන දේ නැති වෙන්නේ එක රැයකින්, ලොකෝ පෙරලියකින්ද? නැත්තම් සමාජයක් විදියට මිනිස්සු ටිකෙන් ටික පොඩි එකඟතාවන් බලයට පවරලා දීම තුලින්ද? ඉතින් අද අපි මේ ගැඹුරු විමර්ශනයට පදනම් වෙන්නේ ටිමති ස්නයිඩර්ගේ On Tyranny කියන පොත. මම මේක කියවද්දි මුලින්ම දැක්ක දෙයක් තමයි මේක අර අපි දකින විශාල බර ඉතිහාස පොතක්වත් ශාස්ත්‍රීය නිබම්මනයක්වත් නෙවෙයි කියන එක. කොහෙත්ම නැහැ. ඒ වෙනුවට මේක හරිම ප්‍රායෝගික අත්පොතක් වගේ. 20 සියවසේ ඉතිහාසයෙන් ගත්ත පාඩම් 20ක් බොහොම කෙටියෙන් තියුණු විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක දේශපාලනඥයන්ට ලියපු දෙයකටත් වඩා මේක ලියලා තියෙන්නේ සාමාන්‍ය පුරවැසියෙකුට. පීඩාකාරී පාලනයකේ ලක්ෂණ කොහොමද හඳුනාගන්නේ? ඊට පස්සේ තමන්ගේ එදිනෙදා ජීවිතේ තුලම එකට මුහුණ දෙන්නේ කොහොමද? නිදහස රැකගන්නේ කොහොමද කියලා දෙන මාර්ගෝපදේශයක් වගේ. අපි කතුවරයා ගැන ටිකක් කතා කරමු නේද? මොකද එයාගේ පසුබිම මේ පොතට ලොකු බරක් එකතු කරනවා. ටිමති ස්නයිඩර් කියන්නේ යේල් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක්. යාගේ විශේෂණතාවය තමයි මෙතන වැදගත්ම දේ. එයා නැගෙනහිර යුරෝපයේ ඉතිහාසය, විශේෂයෙන්ම නාසීවාදය සහ කොමියුනිස්ට්වාදය කියන අන්ත දෙකගෙනම ගැඹුරු පර්යවේෂණ කරපු කෙනෙක්. ඒක වැදගත්. මොකද එයා එක ඒකාධිපතියෙකුට ඇඟිල්ල දික් කරනවට වඩා සමාජය ක්‍රමානුකූලව අධිකාරීත්වයට නැඹුරු වීමේ ක්‍රියාවලිය තමයි විශ්ලේෂණය කරන්නේ. ඒ කියන්නේ එයා ඉතිහාසය පාවිච්චි කරන්නේ බය ගන්නවන්න නෙවෙයි. නෑ, අනතුරු අඟවන්න සූදානම් කරන්න. එතකොට පොතේ තියෙන කේන්ද්‍රීය අදහස තමයි History does not repeat, but it does instruct. ඉතිහාසයේ ඒ විදිහටම නැවත සිදු නොවුනත් ඒ අපිට උගන්වනවා කියන එක. හරියටම. ස්නයිඩර් පෙන්වා දෙනවා පීඩනය පටන් ගන්න යුද ටැංකි පාරට ආවමවත් සොල්දාදුන් දැක්කමවත් නෙවෙයි කියලා. එන කොහොමද ඒක පටන් ගන්නෙ? ඒක පටන් ගන්නේ අසාමාන්‍ය දේවල් සාමාන්‍ය දේවල් විදිහට සමාජයේ පිළිගන්න පටන් ගත්තම. අර මේක తాවකාලිකයි, මේක අපේ ආරක්ෂාවටනේ වගේ කතා. මේක හදිසි අවස්ථාවක් වගේ දේවල්. ඒ වාක්‍ය ඉතිහාසය පුරාම ඒකාධිපති පාලන නැගියනකොට සමාජයෙන් තුල ඇහුණු පුදු කතා. ඒක තමයි පළවෙනි අනතුරු ඇඟවීමේ සීනුව. හරි. එහෙනම් අපි මේ අනතුරු ඇඟවීම සහ පාඩම් ගැන ටිකක් ගැඹුරට යමු. මගේ හිතරම වැදුණු මාව ටිකක් හෙල්ලුව තැනක් තමයි කල්තියා කීකරු නොවන්න. Do not obey in advance කියන පළවෙනි පාඩම. ඒක තමයි සමහර විට මේ පොතේ තියෙන වැදගත්ම පාඩම. මොකද අධිකාරීත්වයේ බලයෙන් වැඩිම කොටසක් එන්නේ ජනතාව විසින්ම නොමිලේ පවරලා දෙන තියක්. ඒ කියන්නේ බලධාරීන් ඉල්ලන්නත් කනේ. ඉල්ලන්නත් කලින් මිනිස්සු හිතනවා එයාලා මොනම ඉල්ලයිද කියලා. ඊට පස්සේ ස්වයං වාරණියක self censorship එකක නිරක වෙනවා. මේක කියන්න හොඳ නෑ, මේක ෂෙයා කරන්න හොඳ නෑ කියලා තමන්මම පාලනය කරගන්නවා. ඒ නිහඬතාවය තමයි පීඩාකාරී පාලනයක ඉන්ධනය වෙන්නේ. හරියටම. ඒත් කල්තියා කීකරු නොවීම කියන එක ඇත්තටම කරන්න පුළුවන්ද? සමාජ පීඩනය, රැකියාව නැති වෙයි කියන බය එක්ක සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද ඒකට තනියෙන් මුහුණ දෙන්නේ? ඒක ලොකු අවදානමක් නේද? අනිවාර්යයෙන්ම අවදානමක් තියෙනවා. හැබැයි ස්නයිඩර් පෙන්නන්නේ ඒ අවදානම නොගෙන ඉන්න එකේ ප්‍රතිඵලය ඊටත් වඩා භයානකයි කියන එක. එයා දෙනව හොඳම උදාහරණයක් 1938 දී හිට්ලර් ඕස්ට්‍රියාව ආක්‍රමණය කරන්න කලින් වෙච්ච දේ. ජර්මන් හමුදාව දේශ සීමාව පනින්නත් කලින් ඕස්ට්‍රියාවේ සාමාන්‍ය මිනිස්සු නාසි පක්ෂයේ නොවන අය පවා යුදෙව්වන්ගේ කඩකොල්ල කන්න, එයාලට ප්‍රසිද්ධියෙන් නිඳා කරන්න එකතු වුණා. මේ කල්තියා කීකරු වීම නාසි නායකත්වයට ලොකු සංඥාවක් දුන්නා තමන්ට කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා. ඒක ඇත්තටම හිතන දෙයක්. ඒ වගේම නේද අර ස්ටැන්ලි මිල්ග්‍රම්ගේ මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක්? ඒකත් ඒ වගේමයි. සාමාන්‍ය මිනිස්සු සුදු කෝට්ටලක් ඇඳගත්ත අධිකාරියකින් උපදෙස් ලැබුණම වෙන කෙනෙකුට වේදනා දෙන්න කොච්චර දුරක් යනවද කියලා එකකින් පැහැදිලිවම පෙන්වුම් කළා. මේ කල්තියා කීකරු වීම කියන අදහස ඇත්තටම බියෝපදවන සුළුයි. එතකොට මේක වළක්වන්න තියෙන ආරක්ෂක බම්ම මොකක්ද? මම හිතන්නේ ස්නයිඩර්ගේ දෙවෙනි අදහස, ඒ කියන්නේ ආයතන ආරක්ෂා කිරීම, defend institutions සම්බන්ධ වෙන්නේ එතනට. හරියටම. පුද්ගල මනෝවිද්‍යාව අපෝ කීකරු වෙන්න පොළොමවනවා නම් ඒක සමබර කරන්න තියෙන සමාජ ව්‍යුහය තමයි ආයතන. ආයතන කිව්වේ?
අධිකරණය, මාධ්‍ය, විශ්වවිද්‍යාල, වෘත්තීය සමිති වගේ ස්වාධීන ව්‍යුහයන්. මේව තමයි පුද්ගල නිදහසේ ආරක්ෂක පවුරු. මේවා දුර්වල වෙනකොට පුද්ගල නිදහස තිබෙම දුර්වල වෙනවා. ඔව්. එතකොට ආයතන ආරක්ෂා කරනවා කියන එක ලොකු දෙයක් වෙන්න ඕන නෑ නේද? උදාහරණයක් විදිහට ස්වාධීන පුවත්පතකට සහයෝගය දෙන එක වගේ පොඩි දෙයක් වුණත් ඒකේ කොටසක්ද? නියත වශයෙන්ම ඒක වීර ක්‍රියාවක් වෙන්න අවශ්‍ය නැහැ. ඒක පුරවැසි වගකීමක්. මෙතන තියෙන වැරදි වැටහීම තමයි ආයතනවලද තනියම තමන්ව ආරක්ෂා කරගන්න පුරුවම් කියලා හිතන එක. ස්නයිඩර් මතක් කරනවා 1933 දී ජර්මනියේ යුදෙව් පුවත්පතක් ලියපු දෙයක්. හිට්ලර් බලයට ආවත් එයාට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩන්න බෑ අපේ ආයතනයක වළක්වයි කියලා. ඔවුන් ලිව්වා. ඒත් එම උනේ නෑ. නෑ. ඉතිහාසය පෙන්නවා ආයතන කියන්නේ ගොඩනැගිලි නෙමෙයි ඒවා පවතින්නේ මිනිසුන් ඒව විශ්වාස කරන සහ ආරක්ෂා කරන තාක්කල් විතරයි කියලා. එතකොට පුද්ගලයන් කල්තියක් කීකර වෙනවා ආයතන ටිකෙන් ටික දුර්වල වෙනවා ඊළඟට මොකද වෙන්නේ? මං හිතන්නේ ඊළඟ ඉලක්කය වෙන්නේ සත්‍ය වෙන්න ඇති. තුන්වෙනි පාඩම නේද? Believe in truth. ඔව්. ඒක තමයි ඊළඟ පියවර. පීඩාකාරී පාලන ක්‍රමයක පහළම ඉලක්කයක් තමයි සත්‍ය විනාශ කිරීම. මොකද පොදු සත්‍යයක් නැති තැන හැමදේම බලය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරකවාදය වගේ දේවල් වලින්. ඔව්. සහාර විකල්ප සත්‍යයන් කියන දේවල්. විනාඩියක්. විකල්ප සත්‍යයන් කියන්නේ ඒක කෙලින්ම බොරු කියන එකට දෙන ලස්සන වචනයක් විතරද? ඒකාතකින් ඔව්. නමුත් ඊට වඩා ගැඹුරුයි. ඒකින් කියන්නේ ඔයාගේ සත්‍යයක් තියෙනවා මගේ සත්‍යයක් තියෙනවා ඔප්පු කරන්න පුළුවන් සත්‍යයක් නැහැ කියන අදහස. ඒක හරිම භයානකයි. මොකද මිනිසුන්ට මොකක්ද ඇත්ත කියලා හිතලා වෙහෙසටපත් වුනම ඔවුන් ඕනම දෙයක් විශ්වාස කරන්න පෙළඹෙනවා. හරියටම. ඒකයි ස්නයිඩර් කියන්නේ post truth is pre-fascism කියලා. ඒ කියන්නේ පශ්චාත් සත්‍ය කියන්නේ පූර්ව ෆැසිස්ට් වාදියයි කියන එක. ඒ කියන්නේ සත්‍ය කියන එක ප්‍රතික්ෂේප කරන සමාජයක් පීඩණයට පාර කපනවා. ඔව් ඒකට අවශ්‍ය පස සකස් කරනවා. ඒක ඊටම ප්‍රබල ප්‍රකාශයක්. හරි. එතකොට අපි කතා කළා කල්තියා කීකරු වීම ගැන, ආයතන දුර්වල වීම ගැන සහ සත්‍ය විනාශ කිරීම ගැන. මේ ඔක්කොම ඇහුවම ටිකක් බලාපොරොත්තු සුන් වෙන ගතියක් දැනෙනවා. මේකට එරෙහිව නැගී සිටින්න පුළුවන් ක්‍රමයක් ගැන ස්නයිඩර් කතා කරනවද? ඔව් ඒක තමයි හතරවෙනි ප්‍රධාන පාඩම. stand out. ඒ කියන්නේ වෙනස්ව නැගී සිටින්න. තනියම හරි. සක් කරන්න පුරුවන් කියන එක. බහුතරේ නිහඬ වෙන්නේ ඔවුන් එකඟ නිසා නෙවෙයි. ඔවුන් බය නිසා ඒ බිය බින්දින්න පුරුවන් එක නිර්භීත ක්‍රියාවකට. ඒ චර්චිල් වගේ ලොකු නායකයෙක් ගැන කතා කරන එක ලේසි. නමුත් ඉතිහාසය දිහා බැලුවම එහෙම නැගී හිටපු බොහෝ දෙනෙක් අසාර්ථක වෙලා විනාශ වෙලා තියෙනව නේද? මේක සාමාන්‍ය මනුස්සයෙක්ට තින්න පුරුවන් හරිම අවදාන උපදේශයක් නෙවෙද? ඒක ඇත්ත. ඒ අවදානම තියෙනවා. ඒ නිසායි ස්නයිඩර් ලොකු උදාහරණ වගේම පොඩි උදාහරණයක් දෙන්නේ. ලොකුම උදාහරණය වින්ස්ටන් චර්චිල්. 1940 දී මුළු යුරෝපයේම හිට්ලර්ට යටත් වෙමින් තිබියදී එයා තනියම සටන් කරන්න තීරණය කරා. ඒ තීරණය ලෝක ඉතිහාසයම වෙනස් කළා. ඔව්. නමුත් ඊටත් වඩා බලවත් උදාහරණයක් තමයි පෝලන්තයේ වෝසෝ ගෙටෝ විහිර කරලා හිටපු යුදෙව්වන්ට උදව් කරපු තෙරේසා ප්‍රකේරෝවා කියන තරුණිය. ඇය තනිවම තමන්ගේ ජීවිතේ පරදුවට තියලා යුදෙව් පවුලකට කෑම ගිහින් දුන්නා. පස්සේ කාලේ කෑගෙන ඇහුවම ඇය කිව්වේ ඒක වීර ක්‍රියාවක් නෙවී ඒක සාමාන්‍ය දෙයක්, කල යුතු දෙයක් කියලා. ඒ සාමාන්‍ය ක්‍රියාවෙන් පවුලක්ම මරණයෙන් බේරුණා. ඕ ඒක තමයි වෙනස්ව නැගී සිටීමේ බලය. ඒක ලෝකය වෙනස් නොකලත් කෙනෙකුගේ ලෝකය වෙනස් කරන්න පුළුවන්. හොඳයි. එතකොට මේ ඉතිහාස පාඩම් ඇත්තටම හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරනවා. හැබැයි මේ ඔක්කොම අහගෙන ඉන්න කෙනෙක්ට හිතන පුරුවන් හරිය මම මේ ඔක්කොම දන්නවා. ඒත් මම හිතුව දේ නැගිට්ටම මොකද කරන්න ඕන කියලා. මේ පොත කියන්නේ විප්ලවයක් කරන්න කියලාද? කොහෙත්ම නෑ. ඒක වැදගත් ප්‍රශ්නයක්. මේ පොත විප්ලවයක් සඳහා වන කැඳවීමක් නෙවෙයි. මේක කියන්නේ සවිඥානික පුරවැසියෙකු වෙන්න කියලා. ප්‍රායෝගිකව ගත්තොත් ප්‍රවෘත්තියක් දැක්ක ගමන් අන්ධ විදිහට ෂෙයා නොකර ඉන්න එක, ඒකේ මූලාශ්‍රය මොකක්ද කියලා තප්පර 10ක් හිතන එක, බිය මත පදනම් වෙච්ච කතිකාවන් ප්‍රශ්න කරන එක, ඕක මට බලපාන්නේ නැහෙනේ කියන ආකල්පය ගැන නැවත හිතලා බලන එක. ඒ කියන්නේ නිදහස කියන්නේ අපිට නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක අපි හැමදාම පුහුණු කර යුතු වගකීමක් කියලා අවබෝධ කරගන්න එක. එතකොට මේ පොතේ අවසන් පණිවිඩය සාරාංශයක් විදිහට ගත්තොත් පීඩනය, ඒ කියන්නේ තිරණේ කියන එක නොවැළක්විය හැකි දෙයක් නෙවෙයි. ඔව්. නමුත් නොදැනුවත්කම, ඒ කියන්නේ ignorance, නොවැළක්විය හැකි දෙයක් බවට පත් වුනොත් එතන පීඩණයට ඉඩක් හැදෙනවා.
ඉතිහාසයේ නොදැන සිටීම කියන්නේ අනාගතයේදී එන අනතුරු ගැන ඇස්වාගෙන ඉන්නා වගේ දෙයක්. ඒ කියන්නේ නිදහස රැකගැනීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවලට විතරක් නෙවෙයි සිතන ප්‍රශ්න කරන පුරවැසියන්ට. හරියටම මම අවසාන වශයෙන් ප්‍රකෝපකාරී සිතුවිල්ලක් ඉදිරි කරන්නම්. ස්නයිඩර් මේ පොතේ අවසානයේ කතා කරනවා දේශපාලන උගුල් දෙකක් ගැන. පළවෙනි එක politics of inevitability. ඒ කියන්නේ කොහොමත් හැමදේම හොඳට හැරෙයි. ඉතිහාසය ඉදිරියට යනවා අපි මුකුත් කරන්න ඕනේ නැහැ කියලා අතහැරලා දාලා වගකීමෙන් නිදහස් වෙන්න එක. කවුරු ආවතෝ කොහොම තමයි කියලා හිතන එක. නිෂ්ක්‍රීය බලාපොරොත්තුවත් ඔව්. අනික තමයි politics of eternity. ඒ කියන්නේ කවදාවත් නොතිබුණු ස්වර්ණමය අතීතයකට ආශා කිරීම. මෙතනදී වෙන්නේ රට හැමදාම අහිංසක ගොදුරක් ලෙසත් බාහිර ලෝකෙ හැමදාම තර්ජනයක් ලෙසත් පෙන්වීම. මේකෙන් වර්තමාන ප්‍රශ්න අමතක කරනවා. එතකොට අපිට අපේම අහගන්න පුරුව අපි මේ මොහොතේ හිර වෙලා ඉන්නේ මේ උගුල් දෙකෙන් කෝකෙද කියලා. කොහොමත් හරියයි කියලා හිතන උගුලේද නැත්නම් අපිට විතරයි මෙහෙම වෙන්නේ කියලා හිතන උගුලේද? ඒක තමයි ප්‍රශ්නය. ස්නේඩර් කියන්නේ ඉතිහාසය හදාරන්න ඕනේ මේ අන්ත දෙකෙන්ම මිදිලා වර්තමානය තුළ වගකීම් සහගතව අනාගතේ ගොඩනගා ගන්න කියන එක. නිදහස කියන්නේ වගකීම බාර ගැනීම. ඔබ මෙවැනි ඉතිහාසය සමාජීය සහ නිදහස ගැඹුරින් විමර්ශනය කරන සංවාදවලට කැමති නම් මෙවැනි අන්තර්ගතයන් නිතර ඇසීමට ඔබට සුදුසු වේලාවක subscribe හෝ follow කරන්න. ඊළඟ විමර්ශනයෙන් නැවත හමු වෙමු. චින්තන මණ්ඩපය තුලින් අද අපි කතා කරේ ටිමොති ස්නයිඩර් විසින් රචිත On Tyranny කියන කෘතියේ අදහස් කීපයක් පිළිබඳවයි. මේ වගේම ගැඹුරු අදහස් සමගින් වටිනා කෘතියක් පිළිබඳ අදහස් අරගෙන ලබන සතියේත් අපි එන්නම්. ඔබ මේ වගේ මිනිස් හැසිරීම් සමාජය සහ නූතන ලෝකයේ සත්‍ය ගැඹුරු ලෙස විමර්ශනය කරන සංවාදවලක කැමති නම් මෙවැනි කන්ටෙන්ට් නිතර අසන්න කැමති නම් චින්තන මණ්ඩපය subscribe කරන්න. ඊළඟ එපිසෝඩ් එකකින් නැවත හමු වෙමු. එහෙමනම් ඔබට සුබ රාත්‍රියක්. චින්තන මණ්ඩපය සිතන මිනිසා වෙනස් කරන සංවාද. පොත් මනස සහ සමාජය අතර ගැඹුරු නමුත් සරල සිංහල සංවාදයක්. ලෝක ප්‍රසිද්ධ අදහස් ප්‍රායෝගික මනෝවිද්‍යාව ජීවිතයට භාවිතා කළ හැකි දැනුම. කියවීමෙන් සිතීමකට සිතීමෙන් වෙනස් වීමකට චින්තන මණ්ඩපය හුදෙක් පොඩ්කාස්ට් එකක් නොවේ. සිතන මිනිසා සඳහා නිර්මාණය කළ සංවාද මණ්ඩපයකි.